හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඔන්න ඉතින් ගොඩාක් කාලෙකට පස්සේ ඕස්ට්‍රේලියාවේ ඉඳලා ආයෙමත් vlogs ගේන්න පටන් ගත්තා. ඉතින් තායිලන්ඩ් vlog series එකේ අන්තිම එකේදීත් මම කිව්වනේ දැන් චුට්ටක් කාලා බීලා එහෙම වැඩි වෙලා පොඩ්ඩක් බර වැඩි වෙලා මහත් වෙලා එහෙම ඉන්නේ. ඉතින් ඒ හින්දා ඕස්ට්‍රේලියාවේදී ආවට පස්සේ ඔන්න ඉතින් මම ආපහු පොඩ ලයිෆ් එක රීසෙට් කරගන්න බර අඩු කරගන්න අර back to normal life වෙන්න චුට්ටක් දැන් මේ පටන් ගන්න යන්නේ. ඉතින් ඒ හින්දා හිතුවා අද ඔයගොල්ලොත් එක්ක ලයිෆ් රීසෙටිං vlog එකක් ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් අද කොහොම හරි යන්න සැටර්ඩේ එකක් අද අපි දෙන්නම ගෙදර. ඉතින් ඒ හින්දා අපි දෙන්න හිතුවා අද චුට්ටක් උදේම ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් මම කලින් vlogs බලන නම් මෙහි ලස්සන වැවක් තියෙනවා කියලා. ඉතින් ඒක වටේ චුට්ටක් ඇවිදලා එන්නම් කියලා තමයි බැලුවේ. සහ ඉතින් සැටර්ඩේ හින්දා මෙහි ලස්සන මාකට් එකක් තියෙනවා. ඉතින් එතනින් උදේට කොෆි එකක් හරි බීලා එන්නම් කියලා අපි දෙන්න චුට්ටක් එළියට බැස්සා. එළියට බැස්සට පස්සේ තමයි දැක්කේ එළිය හොඳටම වහිනවා. ඒත් ඉතින් දැන් වැඩේ පටන් ගත්ත හින්දා අතාරින්න නැතුවම අපි දෙන්න කොහොම හරි ඔන්න ඉතින් ලේක් වෙන්ඩුවරි වලට ආවා. ලස්සන හැබැයිද? එවෙන්නේ නැද්ද සීතල නැද්ද? ඉතින් ලේක් එක වටේ පැය භාගයක් විතර ඇවිදලා අපි දෙන්න ආවා මෙහෙ තියෙන මාකට් එකට. ඉතින් මේ තියෙන අපි දෙන්න හැමදාම අලි පෙර ගන්න ඕනේ. ඉතින් අලි පෙර මල්ලකුත් අරගෙන අපි දෙන්න මේ යන්නේ කොෆි එකක් ගන්න. ඉතින් තාම උදේ පාන්දර වැස්ස හින්දා සෙනග නම් එච්චර හිටියේ නෑ. ඊට පස්සේ ඔන්න මට මෙතන තිබ්බ මල් දැකලා මාරාසුතුන මල් එකක් ගන්න. ඉතින් චූටි මල් පොකුරකුත් මම මෙතනින් ගත්තා. Those ones attracted you early on, I saw that. They're a lovely cheery bunch, those ones. Yeah. Machines? ඩිසයිඩ් කරන්න මාර අමාරුයි. මාර ලස්සන මල් කොටෝත් තියෙනවා මෙතන. ඉතින් බැලරැත් වල සමයකට බිගෝනියා ෆෙස්ටිවල් එකක් තියෙනවා. ඉතින් ඒ කාලෙට මෙන්න මේ ග්‍රීන් හවුස් එක ඇතුලේ ඒගොල්ලෝ මාරම ලස්සනට බිගෝනියා හදනවා. හැබැයි ඉතින් අපි දැන් මේ පාර බිගෝනියා ෆෙස්ටිවල් සීසන් එකේ ආවේ නෑ. මොකද මාර විදිහට සෙනග ඉන්න හින්දා. ඉතින් කොහොම හරි අද උදේ මාකට් එකට ගිහිල්ලා ඊට එහා පැත්තෙම තමයි ඉතින් බැලරැත් ගාඩන් එක තියෙන, බොටැනිකල් ගාඩන් එක තියෙන. අපි දැන් චුට්ටක් විතර මේ ග්‍රීන් හවුස් එක පැත්තට ආවා චුට්ටක් බිගෝනියා බලලා යන්න. ඉතින් තාමත් ඒ වගේම ලස්සනයි. හිතා ගන්නවත් බෑ මේ ඇත්තම බිගෝනියා කියලා නිකන් පෙනුමට පේන්නේ ප්ලාස්ටික් වගේ මාරම ලස්සනයි. ඉතින් දැන් අපි රෙඩි වෙන්නේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගන්න. ඉතින් මේ දවස්වල අපි දෙන්නගේ ෆේවරිට්ම බ්‍රෙක්ෆාස්ට් එක තමයි මෙන්න මේ පොටෑටෝ ඔම්ලට් එක. ඉතින් මාරම ලේසි හදන්න. ස්පෙෂලි ඔයගොල්ලෝ දන්නවනේ මම කලින් වීඩියෝස් වල හැමදාම උදේට ගෙදර ඉන්නවා නම් බ්‍රෙක්ෆාස්ට් එකට පාන් පෙත්තක් ගත්තා. ඉතින් මම මේ දවස්වල මේ පාන් පෙත්ත චුට්ටක් ගන්නෙ නැහැ. අයියට පාන් පෙත්තක් රෝස්ට් කරනවා. හැබැයි මම මෙන්න මේ අලයකින් හදන ඔම්ලට් එකෙන් භාගයක් ගන්නවා. ඉතින් කාබ්ස් තියෙනවා. බට් ඉතින් අර පාන් වලට වඩා හොඳ හින්දා මම මෙන්න මේක තමයි මේ දවස්වල
ඕල්ටර්නේටිව් එකක් විදිහට කන්නේ. හැබැයි ඉතින් මාරම රසයි. ඔයගොල්ලෝ වෙලාවක් තිබ්බොත් හදලා බලන්න. මොකද මේකට යන්නේ බොහොම පොඩි වෙලාවක්. මොකද ආලපෙති ටික තුනියට කපා ගත්තම ඒක පෑන් එකේ දාලා චුට්ටක් වෙලා රත් කරනකොට ඉක්මනට තැම්බෙනවා. ඒ හින්දා හදන්න මාරම ලේසි. ඉතින් ඔන්න ඔය විදියට තමයි අපි බ්‍රෙක්ෆාස්ට් එක හදාගත්තේ. ඉතින් ඊට අමතරව මම මේකට ෆැට් ෆ්‍රී කොටේජ් චීස් ටිකක් දාගන්නවා. ඉතින් මේක සමහර වෙලාවට මදි. ඉතින් ඒ වුණාට ඉතින් මොනවා කන්නද? අල්ලගෙන ඉන්නවා ලන්ච් ටයිම් එක ගෙනකම්. මොකද ඉතින් එහෙම තමයි ඉතින් බලාඩු කරන්න try කරනවා නම් කරන්න වෙන්නේ. ඉතින් කාලා බීලා ඉවර වෙලා අපි දෙන්න ජිම් එකට ආවා. දැන් මම පුළුවන් තරම් try කරනවා කාඩියෝ සහ strength training චුට්ටක් balance කරන්න. මොකද මම usually කරාවේ නැත්තම් dead lift squats වගේ strength training විතරයි. හැබැයි දැන් මම fat burning pace එකේ ඉන්න හින්දා මම චුට්ටක් try කරනවා ජිම් එකේදී පොඩ්ඩක් වැඩිපුර දුවන්න. ඔන්න ඉතින් මගේ වයසේ ඉන්න girl කෙනෙක් නම් ඉතින් especially 30 පැන්නට පස්සේ අපේ muscle mass එක gradually decline වෙන්න පටන් ගන්නවා. ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි මේක කියනවා sarcopenia කියලා. ඉතින් මේක වළක්ව ගන්න නම් අපි කාඩියෝ වලට අමතරව තව චුට්ටක් ස්ට්‍රෙන්ත් ට්‍රේනින් වැඩි කරන්න ඕනේ. ඉතින් ඔන්න මගේ වයසේ ඉන්න ගර්ල් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සුම්බා වලට එහෙමත් නැත්නම් ඒ වගේ කාඩියෝ වලට විතරක්ම ફોකස් කරන්න නැතුව මෙන්න මේ වයසේදී පුළුවන් තරම් ඔය ස්ක්වොට්ස් ඩෙඩ් ලිෆ්ට් වගේ මොකක් හරි ප්ලෑන් එකක් හදාගෙන ස්ට්‍රෙන්ත් ට්‍රේනින් පටන් ගන්න. ඉතින් ජිම් එකේ ඉඳන් ගෙදර යන ගමන් අපි දෙන්න කෝස් එකට ආව බඩු ටිකක් ගන්න. ඉතින් මේ දවස්වල මාරම අමාරුයි shopping කරන වැඩේ. මොකද මම පුළුවන් තරම් try කරනවා කැලරිස් අඩු දේවල් විතරක්ම ගෙදරට ගෙනියන්න. මොකද බැරි වෙලාවම හරි චොකලට් එකක් බිස්කට් එකක් නෑ වැඩිය කන්නේ චුට්ටක් කන්නේ ඒක කැලරි බැලන්ස් කරලා කනවා කිව්වට මට මාරම අමාරුයි කට කන්ට්‍රෝල් එකේ ඉන්න. ඉතින් අයියට පුළුවන් එයාට මාරම කන්ට්‍රෝල් එකක් තියෙන. ඉතින් ඒ හින්දා මම පුළුවන් තරම් try කරනවා. පුළුවන් තරම් කැලරිස් අඩු දේවල් ගෙදර ගෙනියන්න. මොකද අර එකපාර මොන හරි කන්න හිතුනම ගෙදර කන්න දෙයක් නැති වුණා පොඩ ෂේප් එකේ ඉන්න පුළුවන්. හැබැයි ගෙදර තියනවා කියලා දැනගෙන නම් ඉන්න මාරම අමාරුයි. ඉතින් ඒ හින්දා අපි දෙන්න බලලා කැලරිස් අඩුම දේවල් ටිකක් ගෙදර ගෙනිච්චා. ඉතින් මම මේ වීඩියෝ එක පෝස්ට් කරනකොට නම් ඊස්ට් එක පහුවෙලා. හැබැයි ඉතින් මම මේ වීඩියෝ එක හදාගන්න දවස්වල නම් ඊස්ට්ස් තියෙන තව ඉස්සරහට. ඉතින් ඒ හින්දා මෙහි තියෙන ගොඩාක් සුපර් මාකට්ස් වල මේ වගේ මාරම ලස්සන ඊස්ට් ඩෙකොරේෂන්ස් තියෙනවා. හරිම කියුට් බනීස්ලා හැම තැනම. ඉතින් අද දවල්ට පොඩි ඊසි දෙයක් හදාගන්න හිතුවා අපි. ඒ හින්දා අපි හිතුවා අද බොරීටෝ බෝල් එකක් හදාගන්නවා කියලා. ඉතින් කඩේ ගන්න තියෙන බොරීටෝ එක රැප් කරප එකක්නේ. ඉතින් අපි ඒ රැප් එක නැතුව ඒ මික්ස් එකම බත් එක්ක කන්න හදාගන්න එක තමයි කරන්නේ. ඉතින් හරිම ලේසියෙන් ගෙදර තියෙන දේවල් වලින් තමයි මම මේක හදාගන්නේ. ඉතින් ඒ බත් එක කන්න මොකක්වත් හොද්දක් එන්නේ නැති හින්දා මම දැන් මේ ග්‍රීක් යෝගර්ට් වලට පෙස්ටෝ ටිකක්, දෙහි චුට්ටක්, මිරිස් කුඩු ටිකක්, ලුණු ටිකක් දාලා පොඩි පේස්ට් එකක් හදාගන්නවා. ඉතින් මේකත් එක්ක බත් එක කන්න පුළුවන් මාරම රසයි. ඒකලා ඉතින් මම බීෆ් මීන්ස් එකක් හදාගත්තා. ඉතින් බත් එකයි බීෆ් මීන්ස් එකයි මේ පේස්ට් එකයි ඊට අමතරව වෙජිස් ගොඩාක් කපා ගන්නවා මේකත් එක්ක කන්න. ඉතින් වෙජිස් ගොඩාක් කැවෙනකොට මුලින්ම බත් කැවෙන්නේ අඩුවෙන් කියලා එච්චරම දැනෙන්නේ නැහැ. ඒ හින්දා ගොඩාක් බඩ පිරෙනවා. ඉතින් මේ තියෙන්නේ මම කපාගත්ත වෙජිස් ටික. ඉතින් මම කපාගත්තා ලෙටස් ටිකක්, ඊට පස්සේ ඇවකාඩෝ, ඊට පස්සේ ලෙබනීස්, තක්කාලි, බෙල් පෙපර්, තව සෙලරිස් චුට්ටක් කපාගත්තා. ඉතින් ඔන්න ඕව තමයි තියෙන්නේ. ඉතින් මේ දේවල් ගොඩාක් මෙන්න මෙහෙම බෝල් එකකට පුරවගෙන කනකොට අර අඩියේ තියෙන බත් ටික ගාවට එනකොට ඇත්තටම බඩ පිරලා. ඉතින් ගොඩක් වෙලාවට මේ තියෙන බත් ටිකත් කැවෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔහොම තමයි ඇඟට පතර නොදැනීම අපි කැලරිස් ඉන්ටේක් එක අඩු කරගන්නේ.
ඉතින් දවල්ට කාලා බීලා එහෙම ආයෙ ගෙදර තියෙන අනිත් හවුස් කේෝස් ටික ඉවර කරගත්තා. ඉතින් ඒ දේවල් නම් මම ගොඩාක් වීඩියෝ කරගත්තේ නැහැ. මොකද ඉතින් එච්චරට වැඩ ගොඩක් තිබ්බ කරගන්න. මොකද මේ දවස් ටිකේම අයියයි මමයි හොඳටම බිසි හින්දා ගෙදර ඉන්න තියෙන වෙලාව අඩුයි. ඉතින් පැය 8-9ක් වැඩ කළාට පස්සේ ඇත්තටම ගෙදර වැඩ කරන්න හිතෙන්නෙම නැහැ. දැන් නම් හිතනවා ඉස්සර අම්මිලා කොහොම මේ දේවල් කරාද කියලා. මට නම් ඇත්තටම හරිම කම්මැලි මේ දේවල් ගෙදර ආවට පස්සේ කරන්න. හවස 6ට විතර අද රෑට අපි දෙන්න කන්න හිටියෝ අද දවල් අර ගෙන ආපු 50% low carb පීසා එක. ඉතින් පීසා බේස් එක තියෙන හින්දා දැන් මම මේ චිකන් ටිකක් fry කරගත්තා. ලොකු දෙයක් දාන්න නැහැ. මිරිස් කුඩු ටිකක්, ලුණු කුඩු ටිකක්, සෝයා සෝස් ටිකක් වගේ දාලා චිකන් එක බොහොම සරල විදියට හදා ගන්නවා. ඉතින් ඒකල පීසා බේස් එක උඩට පෙස්ටෝ ටිකක්, ඊට අමතරව තක්කාලි සෝස් ටිකක්, කියන්නේ පීසා සෝස් එක ඒක චුට්ටක් දාලා ඒ කියන්නේ පොඩ්ඩක් හොඳට ඇප්ලයි කරගන්නවා. ඉතින් ඒකල මේ චිකන් එක දාලා විනාඩි 10ක් විතර බේක් කරගන්නවා. ඉතින් ඔච්චර තමයි කරන්නේ. හැබැයි ඉතින් කඩෙන් ගන්න පීසා තරම්ම රස නෑ. හැබැයි ඉතින් හෙල්දි වෙන්නත් ඕනේ, පීසා කන්නත් ඕන කෙනෙක්ට මෙන්න මේක හොඳ ඔප්ෂන් එකක්. ඉතින් ඔන්න චිකන් ටික බැදුනට පස්සේ ඒක පීසා බේස් එක උඩට ඔන්න ඔය විදිහට දාගන්නවා. ඔක්කොම බැලන්ස් වෙන්න. ඉතින් ඒකල මම මේකට ආසහින්ද තක්කාලි චුට්ටක් පෙති කපලා දාගන්නවා. මොකද මම මාර මාසයි අර චුට්ටක් විතර ඉදුණට පස්සේ තක්කාලි කන්න. එතකොට ඒක හරිම ජූසි වෙලා එනවා. ඉතින් ඒ හින්දා තක්කාලි පෙති ටිකකුත් ඔහම දාලා. ඉතින් අපි දෙන්න ගොඩක් වෙලාට මොසරෙල්ලා චීස් කන්නේ නැහැ. චෙඩා එකක් වගේ තමයි ගෙනාවොත් ගේන්නේ. ඉතින් ගොඩක් වෙලාට ගේන්නේ කොටේජ් චීස්. ඉතින් ආසම හිතුණා චෙඩා එකක් ගෙනා. ඉතින් මේ තියෙන චෙඩා චීස් එක මම ඒකෙන් චුට්ටක් විතර ඔහම උඩින් තියා ගන්නවා. ඉතින් ඒකල්ලා මේක බේක් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට උඩින් ඔරිගානෝ ලීව්ස් ටිකකුත් දාගන්න. එතකොට තමයි මට අර ඩොමිනෝස් එකේ පීසා රහ එන්නේ. මට පීසා කටර් එකක් නැහැ. ඒ හින්දා මම පිහියෙන්ම මේක කපනවා. කොහොමද මේක සමානව කැපෙන්නේ නැහනේ. 4න් 3ක් අයියට නෑ. 3න් 2ක් අයියට. 3න් 1ක් මට. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද අපි දෙන්නගේ easy peasy dinner එක හදාගත්තේ. එහෙනම් ඔන්න අදට ගිහින් එන්නම්. අදට vlog එක මෙතනින් ඉවර කරනවා. ආයෙත් දවසක අලුත් vlog එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. වීඩියෝ එකට කැමති නම් like එකක් දාගෙන යන්න. channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට එන videos බලන්න. ගිහින් එන්නම්.